හරි දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම a project has the activity duration and cost information indicated in the table where all times are in weeks. There is a penalty of $6,000 per week for every week the project extends beyond 40 weeks. What is the lowest total cost for completing this project? ඒතර මෙහෙම අපිට දීලා තියෙනවා table එක activities දීලා තියෙනවා මේ විදියට predecessor එක දීලා තියෙනවා මෙහෙම ඊට පස්සේ normal time එක weeks වලින් normal cost එක dollars වලින් crash time එක weeks වලින් ඊට crash cost එකක් දීලා තියෙනවා dollars වලින් එතකොට අපිට කියනවා 40 week 40ක් පැන්නට පස්සේ හැම week එකකටම penalty එකක් විදිහට 6000ක් ඩොලර් 6000ක් ඇඩ් වෙනවා. එතකොට අපිට මේක කරන්න තියෙන්නේ අපිට හොයන්න තියෙන්නේ අඩුම total cost එක කීයද කියලා මේ project එක කරන්න යන. අපි බලමු මුලින් බලමු අපි මුලින් මේක කරන්න ස්ලෝප් එක හොයාගන්න ඕන. ස්ලෝප් කියන්නේ crash cost minus normal cost divided by normal time minus crash time. ඒතර මේ තියෙන ස්ලෝප් එක හැම ඇක්ටිවිටි එකකටම. ඒ කියන්නේ දැන් ඒ වල ස්ලෝප් එක ඩොලර් 3000. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒ කියන ඇක්ටිවිටි එක වීක් එකකින් අඩු කරනවා නම් කියන්නේ අපිට රිසෝසස් වැඩි කරලා අපිට ඒ කියන ඇක්ටිවිටි එකට යන දවස් ටයිම් එක වීක් එකකින් අඩු කරන්න අපිට ඩොලර් 3000ක් වැඩිපුර යොදවන්න වෙනවා. ඒ ඩොලර් 3000 එකතු වෙන ඩිරෙක්ට් කොස්ට් එකට. ඉතින් ඒ විදිහට තමයි මේ ස්ලෝප් එක තියෙන්නේ මේ. අපි දැන් බලමු මුලින්ම අපි මේ ෆ්ලෝ එක ඇඳ ගන්න ඕනනේ. මුලින් ෆ්ලෝ එක ඇඳගත්තා මේ තියෙන්නේ components. එතකොට ඒ කියන ඇක්ටිවිටි එකේට ඩියුරේෂන් එක 8යි. එතන දාලා තියෙන්නේ යට දාලා තියෙන්නේ normal time එක. මේකේ තියෙන normal time එක තමයි එතන දාලා තියෙන්නේ. එතකොට 8යි. ඒ විදිහට මේක ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලනවා මේ paths තුනක් තියෙනවා A C E F J. ඒකට යනවා 50 weeks. ඊළඟට A B D G J 42 weeks. A H I J 37 weeks. එතකොට මෙතන වැඩිම weeks ගණනක් තියෙන මේ path එකනේ. එතකොට ඒක තමයි critical path එක වෙන්නේ. එතකොට අපි මම රතු පාටින් දාලා තියෙනවා මේ path එක. එතකොට අපි මේ path එක තමයි මෙතන consider කරන්න වෙන්නේ. දැන් මෙතෙන්දි ගත්තම අපිට සති ඔක්කොම 50ක් ගිහිලා තියෙනවා ඉවර කරන්න. සති 50ක් ගිහලා තියෙනවා. ඉතින් සති 50ක් යනකොට ඉන්ටරෙස්ට් කොස්ට් එක ඒතර වැඩි වෙනවනේ අපිට සති 40 පැනලානේ. ඒතර සති 10ක් වැඩිපුර ගිහිල්ලා ඩොලර් 6000 ගානේ ඩොලර් 60000ක් ඉන්ටරෙස්ට් කොස්ට් එක වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. ඩිරෙක්ට් කොස්ට් එක තමයි sum of normal costs. ඒ කියන්නේ normal costs එකේ එකතුව. මෙන්න මේ ටික එකතු කරාම එන ගිය තමයි මෙතන ඩොලර් 2,70,000ක් තියෙන්නේ. ඒතර total cost එක වෙන්නේ direct cost plus indirect cost. එතකොට අපිට දැනට මේ සති 50න් project එක ඉවර කරන්න නම් සති 50කින් project එක ඉවර කරනවා නම් අපිට යනවා total cost එක විතර ඩොලර් 2,67,000ක්. ඒතර අපිට අපේ දැන් aim එක තමයි ඒක අඩු කරගන්න ඕන. අපි මුලින්ම බලමු critical path එකෙන් මුලින්ම crash කරන්න පුළුවන් මොකද්ද කියලා. අපිට මේ path එක ගත්තම A C E F J තියෙනවා. අපි බලමු මුලින්ම ගිහිල්ලා අඩුම slope එක තියෙන්නේ මොකේද කියලා. ACEFJ කියන ඒවෙන් අඩුම ස්ලෝප් එක තියෙන්නේ මොකේද බලමු. අපිට බැලුවම පේනවා F වල තමයි අඩුම මේක තියෙන්නේ. ඒ පාත් එකේ තියෙන ඒවයි. අඩුම ස්ලෝප් එක කියන්නේ 1000. එතකොට අපි F වලින් තමයි මේ මුලින්ම ක්‍රෑෂ් කරන්න ඕන. අපිට F පුළුවන් ක්‍රෑෂ් කරන්න 6 වෙනකම් විතරයි. 7 දැනට 7ක් තියෙනවා. 7 6 වෙනකම් විතරයි ක්‍රෑෂ් කරන්න පුළුවන්. එතකොට අපි මේකේ අපි ACEFJ පාත් එකේ F අඩු කරනවා 6 weeks දක්වා අඩු කරන්න පුළුවන්. එතකොට මම 6 weeks වලින් පස්සේ අඩු කරන්න බැරි හින්දා මේ crash time එක තියෙන්නේ 6 weeks හින්දා මම එතන මේ x කියලා දාගන්නවා මේ තව බෑ කියලා දැනගන්න. ඊට පස්සේ අපි බලුවොත් මෙතනට ගිහිල්ලා අපිට දාගන්න පුළුවන් මේ වගේ දෙයක් chart එකක් හදාගන්න පුළුවන්. table එකක් activity that is crashed F නේ crash කර. ඒතර මේ crash කරනකොට අපිට slope එක 1000යි නේ F වල. ඒ කියන්නේ අපිට එක week එකකින් අඩු කරන්න F කියන activity එක අපිට ඩොලර් 1000ක් යනවා. මම plus කියලා දාලා තියෙනවා. අපේ cost එකට එකතු වෙනවා ඩොලර් 1000ක් වැඩිපුර. හැබැයි අපි එක week එකකින් අඩු වෙන හින්දා අපිට මුලදී කිව්වනේ 40 weeks වෙන්නම 6000 ගන්න ඇඩ් වෙනවා කියලා. දැන් අපි එක week එක අඩු කරගත්තානේ. අපිට ඒකින්ද එක 6000ක් අඩු වෙනවා. ඒක මම ඍණ 6000 කියලා දාගත්තා. ඒතර මේ දෙකේ එකතුව ගත්තොත් total cost එක අපිට ලාභයක් ඇවිල්ලා තියෙනවා ඩොලර් -5000 ලාභයක් ඇවිල්ලා තියෙනවා. ඒක මෙහෙම දාගත්තා. ඊළඟට බලමු ඊළඟට ක්‍රෑෂ් කරන්න පුළුවන් මොකද්ද කියලා. අපිට ඊළඟට අර්ග chart එක ගත්තම
අපිට ක්‍රෑෂ් කරන්න පුළුවන් කියලා පේන්නේ අඩුම ස්ලෝප් එක තියෙන A වල. එතකොට අපිට A වලින් එකක් අඩු කරාම ඒ 7 වෙනවා. weeks 7 වෙනවා. එතකොට මෙතනත් 48 weeks වෙනවා. අයි බලමු ඊට පස්සේ කොහොමද මෙතනට උනේ කියලා. ඒ 48 කියන එකකින් අඩු වුණාම එකකින් අඩු කරන්න අපිට cost එක යනවා 3000ක්. බලන්න table එකේම තියෙනවා. එතකොට indirect cost එක එකකින් අඩු වෙන හින්දා අපිට indirect cost එක අපිට ලාභයක් වෙනවා 6000ක. එතකොට මෙතන එකතුව ගත්තොත් අපිට ලාභයක් වෙනවා $3000ක තව. ඒ විදිහට අපිට A crash කරගන්න පුළුවන් 5 දක්වා weeks 5 දක්වා අපිට A crash කරන්න පුළුවන්. table එකේ බැලුවම මේක පේනවා හොඳට. එතකොට අපිට මේ විදිහට ඒ ටිකත් එක්කම අපිට table එක මේ විදිහට එනවා. ඊළඟට බලමු ඊළඟට crash කරන්න පුළුවන් මොකද කියලා. අපිට බැලුවොත් අපිට table එක බැලුවොත් අපිට පේනවා ඊළඟට අපිට crash කරන්න පුළුවන් E අපිට crash කරන්න පුළුවන් E. අපිට දැන් ඊළඟට crash කරන්න පුළුවන් වෙන්නේ E. හොඳ. ඒතකොට E crash කරන්න පුළුවන් වෙන්නේ මොකද? අපිට E වලට ගියේ table එක බලමු. අපිට E වලට යනවා මේ slope එක E වල තියෙන්නේ 5666යි. 60 මම මේක 5667 කියලා ගන්නවා දැනට. එතකොට අපිට ඒක crash කරන්න පුළුවන් 6 වෙනකන් 9 weeks ඉඳන් 6 weeks වෙනකන් crash කරන්න පුළුවන්. එතකොට එක peak එකක් අඩු වෙනකොට අපිට cost එක විදිහට add වෙනවා 5667ක්. හරිනේ. 5667ක් add වෙනවා. දැන් මෙතන ඉඳන් මේක වෙන්නේ මෙතන ඉඳන් වෙන්නේ මුලින් 9 තුන 8ට වෙනකන් අඩු කරා. එතකොට 8 වෙනකන් අඩු කරාම අපිට 5667ක් එකතු වෙනවා. නමුත් අපිට ලාභයක් වෙනවා 6000ක week එකක් අඩු වෙන හින්දා එතකොට ඍණ 333ක ලාභයක් වෙනවා. ඒ වගේ තව සැරයක් පුළුවන් අපිට ඊමේල් කරන්න. එතකොට මේ තව ඍණ 333ක මේකක් එනවා. තව සැරයක් අපිට ඊ කරන්න පුළුවන් අවසාන වතාවට මේ skill දාලා තියෙන තවත් crash කරන්න බැරි හින්දා එතකොට අපිට ඒක එකතු කරාම තව 333ක් එනවා. හැබැයි මෙතනින් පස්සේ අපිට පුළුවන් ද තව අඩු කරන්න crash කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. දැන් මෙතනින් පස්සේ බලමු අපිට 43 weeks වෙනකන් critical path එක දැන් අඩු වෙලා තියෙනවා මේ path එක. එතකොට අපි ඊළඟට බලන්න ඕන CJ වලින් අපිට පුළුවන් අඩු කරගන්න කියලා බලන්න ඕන. CJ බෑ. අපිට C වල තියෙනවා slope එක 7200ක්. J වල තියෙනවා slope එක 8500ක්. මෙතන 7200 8500 කියන දෙකම 6000ට වඩා වැඩි. ඉතින් අපිට එක week එකකින් අඩු කරගත්තොත් C එක week එකකින් අඩු කරන්න අපිට වැය කරන්න වෙනවා $7200ක්. නමුත් අපිට gain එක විදිහට ලැබෙන අපිට profit එකක් විදිහට ලැබෙන්නේ indirect cost එක අඩු වෙන ඉඳ profit එකක් විදිහට ලැබෙන්නේ 6000යි. එක week එකක් අඩු වෙන ඉඳ profit එක විදිහට 6000යි ලැබෙන්නේ. ඉතින් අපිට එතන ලාභයක් සිදු වෙන්නේ අපිට 7200ක් වියදම් කරලා 6000ක් ලැබෙනවා. ඒ වගේම 8500ක් වියදම් කරලා 6000ක් ලැබෙනවා. ඉතින් අපිට වැඩක් නැහැනේ. අපිට C වත් J වත් crash කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අපිට මෙතනින් ඇත්තටම මේ එතනින් එහාට crash කරන්න බෑ. මේක තමයි අපිට අඩුම cost එකක් යන මේක. ඉතින් එතකොට අපි බැලුවොත් මම මේ ටික එකතු කරලා බැලුවොත් මට කොච්චර cost එකක් ගිහිල්ලාද කියලා. ඒකට ඍණ තියෙන අපිට දැන් ලැබුණු හින්දා ගේන්න නැති හින්දා තමයි ඍණ දාලා තියෙන්නේ. Total cost for the crashed activities සමාන වෙනවා -14,999. මම මේක round off කරාත් -15,000 එනවා. ඒතකොට අපිට total gain එක ලියන්න පුළුවන් positive $15,000 කියලා. එතකොට අන්තිම විදිහට ගත්තොත් lowest total cost completing the project ඒක සමාන වෙන්නේ අර අපි මුලින්ම මෙතන හොයාගත්තේ මේ total cost එක 2,67,000ක් යනවනේ. ඒ 2,67,000 යන්නේ සති 50ට. දැන් මම සති 43කට මේක අඩු කරගත්තා crash කළා. ඒතර ඒ 43 අඩු වෙනකොට මට අඩු වුණා මෙන්න මෙච්චර ප්‍රමාණයක් $15,000ක් අඩු කරගන්න පුළුවන් වුණා මට. ඒ 15,000 අඩු කරනවා මේ 2,67,000න්. එතරම්නවා $2,50,000ක් එනවා. ඒතර මේක තමයි උත්තරේ වෙන්නේ.